තියරි අමතක අයට අපි දැන් සිද්ධාන්ත සත්‍ය දෘශ්‍ය හා වර්තනාංක අතර සම්බන්ධතාවය පොඩ්ඩක් මතක් කරගන්න බලමු. සිද්ධාන්ත අමතක අයට මේ වගේ පොඩි දේවල් වලින් මම සිද්ධාන්ත මතක් කරලා දෙන්න උත්සාහ කරනවා. අපි බලමු දරුවනේ එහෙනම් සත්‍ය ගැඹුරත් දෘශ්‍ය ගැඹුරත් වර්තනාංකයට දක්වන සම්බන්ධතාවය කොයි වගේද කියලා. අපි හැමෝටම හුරු පුරුදුයි. අපි භාවිතා කරන්නේ මේ වීදුරු කුට්ටියක් මේ ආකාරයට H ගැඹුරක් ඇති කැපිටල් H ගැඹුරක් ඇති මාධ්‍යයක් ලෙස භාවිතා කරනවා වීදුරු කුට්ටියක්. ග්ලාස් වීදුරු. උඩ තියෙන්නේ වාත පෘෂ්ඨයක් වාතය. වීදුරු කුට්ටියෙන් ඉහළ තියෙන්නේ වාතය. අපි මෙහිදී මාධ්‍ය දෙක වෙන් කරන තල පෘෂ්ඨ වර්තනයේදී මේ අතුරු මායිමට අඳින ලද අභිලම්බය වාතයේ සිට ආලෝක කිරණයක් අභිලම්බ පතනයේදී වර්තනය එම මාර්ගය ඔස්සේම ගමන් කිරීම සිද්ධ වෙනවා. අභිලම්බයෙන් හැරීමක් සිදු වෙන්නේ නැහැ අභිලම්බ පතනය. මේ ආකාරයට දක්වන්න පුළුවන්. වීදුරු කුට්ටියට පතුලේ පහළ පෘෂ්ඨයට යාබදව ආසන්නයේ පීඨන ඕ සලකුණක් ගැන අපි හිතුවොත් එහි සිට පැමිණෙන ආලෝක කිරණයක් වාත වීදුරු අතුරු මායිමේදී නැවත වාතයට ගමන් කිරීමේදී අභිලම්බයෙන් ඉවතට හැරීම සිද්ධ වෙනවා. මේ පිහිටීම නැත්නම් මෙම වර්තනයේ සිදුවන ලක්ෂ්‍ය අපි P කියලා සැලකුවොත් මේ අභිලම්බ පතනය සිදුවන ලක්ෂ්‍ය Q විදියට සැලකුවොත් මේ කෝණය අපි I විදියටත් මේක R විදියට ගත්තොත් මෙතනත් කෝණය R ලෙස සලකන්න පුළුවන්. මෙතන කෝණයේ අංශක 90ක් බවට පත් වෙනවා. ගාන මාධ්‍ය විරල මාධ්‍යයට ගමන් කිරීමේදී අභිලම්බයෙන් ඉවතට හැරීම නිසා මෙම ආලෝක කිරණය පසුපසට දිගු කරොත් සරල රේඛියව මෙන්න මෙවැනි පිහිටීමකදී අභිලම්බ පතනයේ කිරණය සමග එකතු වීමක් සිදු වෙනවා. අපි දකිනවා O කියන වස්තුව අපි වාතයේ සිට බලන විට අපේ ඇසට ඕහි ප්‍රතිබිම්බය I තමා නිරීක්ෂණය වෙන්නේ. මාධ්‍යයක් තුල වස්තුව පිහිටි මට්ටමේ සිට එම මාධ්‍ය තුලින් ඔසවා පෙන්වන ප්‍රමාණය නැත්නම් මාධ්‍ය තුල ප්‍රතිබිම්බ පිහිටීමට මාධ්‍ය පෘෂ්ඨයේ සිට ඇති ගැඹුර අපි දකිනවා මෙතන සිම්පල් H විදියට. මාධ්‍යයේ සැබෑ ගැඹුර වස්තුව පිහිටි මට්ටමට සත්‍ය ගැඹුරත් ඒ අපට නිරීක්ෂණය වන ස්ථානයට පවතින ගැඹුර දෘශ්‍ය ගැඹුරත් ලෙස සැලකිය හැකියි. OPQ ත්‍රිකෝණය ඍජුකෝණික ත්‍රිකෝණයක් වෙන අතර පිලක්ෂයේ සිදුවන වර්තනය අපි සැලකූ විට ඉදිරිපත් කරන්න පුළුවන් ස්නෙල්ගේ නියම. පතන මාධ්‍ය මෙහි පවතින්නේ වීදුරු වර්තනය වෙන්නේ වාතයට. ඒ නිසා අපිට ලියන්න වෙන්නේ GNA. පතන මාධ්‍යයට සාපේක්ෂව වර්තන මාධ්‍යයට P හිදී සිදුවන වර්තනයට sin R බෙදීම පතන කෝණය මේ වර්තන කෝණය sin I විදිහට දකින්න වෙන්නේ.
sin i. වර්තනයේදී අපි දකිනවා ප්‍රතිවර්ත මූල ධර්මයට අනුව මේක ලියන්න පුළුවන් මේ ආකාරයට. 1 යට ang GNA ලියන්න පුළුවන් 1 යට ang විදියට. එමනම් සමාන වෙනවා sin r බෙදීම sin i ට. මේ ප්‍රකාශනය අපට හදන්න පුළුවන් උඩ යට මාරු කරොත් ang සමානයි මේ පැත්තත් උඩ යට මාරු වෙනවා sin i බෙදීම sin r. මේ i සහ r ඉතා කුඩා කෝණ බැවින් ගණිතයේදී මෙන්න මෙවැනි භාවිතයක් අපි සිදු කරනවා. sin i ආසන්නව tan i ට සමානයි. මෙන්න මේ මූල ධර්මය. ඒ වගේම sin r ආසන්නව tan r ට සමානයි. මේ නිසා අපිට මේ සම්බන්ධතාවය දැන් ඉදිරිපත් කරන්න පුළුවන් ang සමානයි tan i බෙදීම tan r විදිහට දැක්වේ හැකියි. හොඳයි. ඊළඟට මෙතන කෝණය සහ මෙතන කෝණය අනුරූප කෝණය යටතේ මේක i නම් මෙතනත් i වෙනවා. මෙතන ඒකාන්තර යටතේ මෙතන r නම් මෙතනත් r වෙනවා. PQ කියන දුර පොදු වෙනවා. ඒක x කියලා අපි භාවිතා කරොත් PQ දුර x කිව්වොත් මේ සම්බන්ධතාවය යටතේ අපිට ඉදිරිපත් කරන්න පුළුවන් tan i. ang සමානයි tan i x බෙදීම බද්ධ පාදය simple h යට tan r සම්මුඛ පාදයේ බද්ධ පාදය x බෙදීම capital H. මේ සම්බන්ධතාව සුළු කිරීමේදී x යට simple h x කැපිලා ගිහිල්ලා capital H බෙදීම simple h බවට පත් වෙනවා. ang හොඳයි. capital H කිව්වේ මාධ්‍යයේ තිබෙන සැබෑ ගැඹුර. එනම් සත්‍ය ගැඹුර. simple h කිව්වේ මාධ්‍ය තුලින් ඔසවලා පෙන්වන පිහිටීමට පවතින ගැඹුර. එනම් දෘශ්‍ය ගැඹුර. බලන්නේ වාතයේ සිට වීදුරු දිශාවේ. ඒ නිසා මම මෙතන බලන මාධ්‍යයට සාපේක්ෂව වස්තුව පිහිටන්නේ වීදුරු තුල වීදුරු පෘෂ්ඨයේ පතුලේ. ඒ නිසා වස්තු මාධ්‍ය විදිහට දකිනවා. පොදු ඉදිරිපත් කරන්න පුළුවන් අපිට ඕනම ගැටලුවකදී බලන මාධ්‍යයට සාපේක්ෂ වස්තු මාධ්‍යයේ වර්තනාංකය සත්‍ය බෙදීම දෘශ්‍ය විදියට මතක තබා ගැනීම පහසු වෙනවා. මම එයින් බලාපොරොත්තු වෙන්නේ සත්‍ය ගැඹුරු දෘශ්‍ය ගැඹුරු සහ මාධ්‍යයක වර්තනාංක අතර තිබෙන සම්බන්ධතාවය පිළිබඳව ඔබට පැහැදිලි කර දීමට.